Good morning guys. ඉතින් ලස්සන ගමනාන්තයකට යන්න තමයි ඇවිල්ලා ඉන්නේ අපේ Beloved Travelers channel එකේ පළවෙනි වීඩියෝ එක. මම ප්‍රවින්දු. ඉතින් මේ ඉන්නේ මගේ ගමන් සහකාරිය නැත්නම් ජීවන සහකාරිය මගේ wife. ඉතින් අපි දෙන්නත් එක්ක තමයි මේ ගමන යන්නේ. ඉතින් දැන් ඉන්නේ මුල්ගම හන්දියේ. මුල්ගම හන්දියේ කියන්නේ මස්කෙලිය නල්ලත්තන්නිය පාරේ. ශ්‍රීපාදස්ථානයට යන පාරේ මුල්ගම හන්දියෙන් ඇරිලා මරේවත්ත පාරේ තමයි දැන් මේ අපි ඉන්නේ. ඉතින් පාර කිව්වම දන්නව කොහෙද යන්නේ කියලා මේ. අපි යන්නේ සඳකල දැන්න හරහා ශ්‍රීපාදේ කරුණා කරන්න. ඉතින් දැන් අපි දැන් ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ ඇත්තම කිව්වොත්. සාමාන්‍යයෙන් මරේවත්ත පාරට දාලා මීටර 400 500ක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ පාරේ අපි යන්න ඕනේ රාජමලේ වත්තට. රාජමලේ වත්තට මරේවත්ත හරහා රාජමලේ වත්තට තමයි යන්න ඕනේ. ඉතින් ඇතරම අපි අද ආවේ බයික් එකේ. බයික් එකේ තමයි අපි ආවේ හොරණ ඉඳලා. ඉතින් අර වැස්සටත් අහු වුණා. ඉතින් ලොකු දේවල් ටිකටත් මුණ දුන්නා. ඉතින් ඒකත් එක්ක අවුලකුත් නැහැ. අපි මේ අද ආවේ අපේ බයික් එකේ නෙමෙයි. ඇතරම යාළුවෙක්ගේ බයික් එකක් කියලා. මොකද මගේ බයික් එකේ තාම මේ රෙජිස්ට්‍රේෂන් එක ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ නම්බර් ප්ලේට් වත් තාම ඇවිල්ලා නැහැ. ඒක අපි අලුතෙන් ගත්තේ. ඉතින් මේ අපි ඒකත් එක්කත් ඉස්සරහට ගොඩක් ගමන් යන්න තියෙනවා. ඉතින් එයාව ගත්තේ ඒ හේතුවෙන් තමයි. ඉතින් අපි අපේ ඉදිරි ලොග් වලදී බයික් එකත් බලා ගන්න පුළුවන්. ඉතින් අද චුට්ටක් වැස්ස තියෙන දවසක්. ඒ කියන්නේ ගොඩක් පින්න තියෙනවා. අපි මගදිත් පොඩ්ඩක් වැස්සට අහු වෙවි ආවේ. අපි අතරම පාන්දර 3 මාරට වගේ තමයි හොරණින් ආවේ. ඉතින් අපි ආපු ගමන් මාර්ගය ගැන කිව්වොත් එimhe අපි හොරණින් අවිස්සාවලට ඇවිල්ලා අවිස්සාවෙල්ලෙන් යටියන්තොට පාරේ ගිනිගත්තේනෙන් දාලා නෝටන් බ්‍රිජ් හරහා තමයි මස්කෙලියට ආවේ. එතකොට මස්කෙලියෙන් මුල්ගම හන්දියෙන් හැරිලා මරේවත්ත පාරේ. දැන් ඉන්නේ මරේවත්ත පාරේ. එතකොට ලස්සන view එකක් තියෙනවා, මීදුම තියෙනවා. මොකද ඒ කියන්නේ වැස්ස තියෙන හින්දා වැස්ස කිව්වට ලොකුවට වහින්නේ නැහැ. අර කියන්නේ පින්නක් එක්ක වගේ ලස්සන view එකක් තියෙනවා. ඉතින් බලන්න කොහොමද view එක කියලා ලස්සන view එකක් තියෙනවා. ඉතින් එකතුලා ඉන්න අපිත් එක්කම දිගටම අපි සඳකල තැන්න හරහා තමයි ශ්‍රීපාදස්ථානයේ කරුණා කරන්න ඉන්නේ. ඉතින් එකතුලා ඉන්න දිගටම අපිත් එක්ක අපි ඉස්සරහට ගිහින් හම්බෙමු. අපි දැන් ටික දුරක් ආවා. රාජමලේ සඳකල තැන්න හරහා ශ්‍රීපාදේ යනකොට දමිළ ගම්මාන 4ක් පහු වෙනවා. ඉතින් අපි මං හිතන්නේ මේ ඉන්නේ පළවෙනි දමිළ ගම්මානේ. ඉතින් ලස්සන කෝවිලක් තියෙනවා මෙතන අපි නැවතුවා. ඉතින් බලන්න ලස්සන කෝවිල. ඉතින් අපි මෙහෙම ඉස්සරහට යනවා. ගිහලා අපි තවත් ලස්සන මොකද මේ පාර හරි ලස්සනයි. මේක ඇත්තටම මේ බයික් යනට වඩා හොඳ පයින් යන එක. මොකද මේ පාරේ මම කලින් අවුරුද්දක ආවා මගේ යාළුවොත් එක්ක පයින්. ඉතින් ඒ ගමන අපිට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මම මේක වීඩියෝ කරාට ඒක මම vlog එකක් විදිහට කරේ නැහැ. ඉතින් මේ ලස්සන පාරක් මේක පයින් යනවා නම් ඉතින් මාරම ලස්සන පාරක් view එකත් එක්ක මේක මවුසා කැලේ ජලාශයට උඩින් තියෙන පාරක්. ඉතින් මවුසා කැලේ ජලාශෙත් එක්ක ලස්සන view තියෙනවා. දැන් view points තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ ලස්සන ගමනක්. ඉතින් බලන්න වීඩියෝ එකේ කෝවිලක් තියෙනවා.
පුරුද්දට ඉස්කෝලේ. පොලිටිකල් කෝඩ් එකක් තියෙනවා. හරි ආසයි මේ වගේ ගමක ඉන්න දීපණක් කියලා හිතනවා තමයි දැක්කම. මරේ ස්ටේට් මේ පැත්තට නේද? හරි. මෙතනින් එහාට පාර පොඩ්ඩක් දැන් අපි ආවේ තාපට් පාරකනේ. මෙතනින් එහාට පොඩ්ඩක් පාර පොඩ්ඩක් විතර අවුල්. ඒකට එච්චරම අවුලක් ලොකු අවුලක් නැහැ. දැනට ඉතින් මේ වගේ පාරකත් ඕගොල්ලන්ට යන්න වෙනවා මේ සඳකල දැන්නෙන් සිරිපාද යනවා නම්. ඉතින් සාමාන්‍යයෙන් කාර් එකක වගේ යනකොට සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩු වාහනයක් නම් සාමාන්‍යයෙන් චුට්ට යට වදින්න බලයි. ඒ වුණාට බයික් එකක් හෝ ටිකක් උස ජීප් වගේ ඒවට යන්න පුළුවන් ලේසියෙන්. ගොඩාක් අර ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩු වාහන නම් යක් යන්න අමාරුයි. මම හිතන්නේ මේ පාර ආසන්න දුරකට තියෙනවා කිලෝමීටර් 8කට ආසන්න දුර. මේ බලන්නකො view එක. ලස්සන view එකක් තියෙන්නේ. කන්ද වටේට මීදුම. ඉතින් මේ තමයි ඇත්තම ලස්සන ලංකාව. බලන්න ඕගොල්ලෝ ඇත්තටම එන්න එන්න ඕනේ මේ වගේ පැත්තකට එන්න ඕනේ ලංකාවේ ලස්සන බලාගන්න. ඒ තරම් ලස්සනයි. ඉතින් දැන් අපි ටික දුරක් ආවා. සාමාන්‍යයෙන් මම හිතන්නේ කිලෝමීටර් 3කට 4කට ආසන්න ප්‍රමාණයක් දැන් උඩට ආවා. ඒ කියන්නේ රාජමලේට යන පාරේ මරේ ස්ටේට් එක පහු කරලා මරේ ස්ටේට් එක පහු කරා අපි. ඒ රාජමලේට යන පාරේ. එතකොට මේ බලන්න ඉස්සරහින් අමුතුම වයිබ් එකක් තියෙන්නේ. නීදුමත් එක්ක ෆයිනස් කැලයක් මැද්දේ මේ ගස් උස ගස් ටිකක් තියෙනවා. මාරම වයිබ් එකක් තියෙනවා. බලන්න ඒක හිතා ගන්න බැරි වයිබ් එකක්. පේනවා ඇති මේ ටිකේ මීදුම ගලාගෙන යනවා. මීදුමෙන් වැහෙනවා. බලාගෙන ඉඳද්දි මුළු පැත්තම පොඩි කෝවිලක්. ලස්සන කෝවිලක්. ඉතින් එතන තියෙන ලස්සන ගස් ටිකක් එක්ක ඉතින් හරි ලස්සන වයිබ් එකක් ඉදලා තියෙනවා. ඒක මාරම ෆීලිං එකක්, මාර නිදහස්. අර ඒ ෆීලිං එක කියන්න තේරෙන්නේ. ඒක ඒ තරම් ලස්සනයි. ඉතින් මේ ලොකු ගස් ටිකක් මැදි කරලා තමයි මේ ලස්සන චූටි කෝවිල තියෙන්නේ. මේ රාජමලේ වතුයාට යන පාරේ ලස්සන කෝවිලක්. අපි මේ ඉන්නේ මේ රාජමලේ වතුයාවේ. මරේ ස්ටේට් එක පහු කරලා ටික දුරක් යනකොට හම්බෙන්නේ රාජමලේ ස්ටේට් එක. එතකොට මේවා ඔක්කොම මේ දම්ල ජනතාව වැඩ කරන තේ වතු. ඉතින් ඒගොල්ලොන්ගේ දෛනික ජීවනෝපාය තමයි තේ දලුන් නෙල්න එක. ඉතින් ඒගොල්ලන්ට අර පැත්තේ පේනවා මේ කට්ටියක් දැන්ටත් වැඩ කරනවා. මේ තේ දලුන් ඉන්නවා. ඉතින් මේ මිනිස්සු ඒගොල්ලන්ගේ දවසට කීයක් හරි හොයාගන්නේ තේ දලු කඩලා. අපි දැන් රජමලේට ආවා. රාජමලේ ස්ටේට් එකේ අන්තිමටම එන්න පුළුවන් තැනට බයික් එකේ ආවා. ආ බයික් එක එතන තියෙන ගේකින් දැම්මා. මම හිතන්නේ මේ පැත්තේ තියෙනවා, කියන්නේ පාකින් තියෙනවා. ඕන වාහනයක් දාන්න පුළුවන්, පාක් කරලා යන්න පුළුවන්. මේ
පොඩි කඩ තියෙනවා සාමාන්‍යයෙන් ලොකු දේවල් ගන්න නැහැ. පොඩි වීම් බෝතලයක් ගත්තා අපි මොකද වතුර බෝතලේ එක බෝතලයි ගෙනාවේ. ඉතින් අපි දැන් මේ පයින් යන ගම. මෙතනින් ඉස්සරහට පාර බෙදෙනවා. ඔයාලට මම වීඩියෝ එකේදී පෙන්නන්නම් ඒ පාරේ වම් ඒ කියන්නේ මෙතන කෝවිලක් තියෙනවා. ඒ කෝවිලෙන් ළඟින් වම් පැත්තට තියෙන පාරේ තමයි යන්න ඕනේ. ඒතර මේ පැත්තෙන් ගියොත් තමයි අපිට සිරිපාදේ ට්‍රේල් එකේ ස්ටාර්ට් කරන තැනට යන්න පුළුවන්. ඒතර එතනින් තමයි කැලේට ඇතුල් වෙන්න. කියන්නේ රක්ෂිතයට ඇතුල් වෙන්න තැනට යන්න පුළුවන්. එතකොට පාර වරද්ද ගන්න එපා. මේ පැත්ත අනිත් පැත්තෙන් ගියොත් රාජමලේ වත්තේ තව පැත්තකට විතරයි යන්නේ. මෙතනින් වමට හැරෙන්න මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්නම්. මේ තියෙන්නේ කෝවිල. මේ කෝවිලෙන් මේ පාරේ යන්න ඕනේ. මේ පාරේ යන්න එපා. වම් පැත්තේ පාරේ යන්න ඕනේ. දැන් අපි මේ පාරේ යන්න හදන්නේ. අපි දැන් වමට තියෙන පාරේ හැරුණා. මේ පොඩි බබෙක් හම්බුණා මෙයාට. අපි චුට්ටක් කතා කරලා ආවේ. චූටි ටැමිල් පොඩි චූටි බබෙක්. මම හිතන්නේ අවුරුද්දක්වත් වයස නැති බබෙක්. ඉතින් මේ ඔයගලන්ට තව දෙයක් කියන්න අමතකුණා. ඉතින් අපේ ට්‍රැවල් එක බිලවුඩ් ට්‍රැවලර්ස් channel එක බිලවුඩ් ට්‍රැවලර්ස් උනේ. මේ channel එක ඉන්නේ අපි දෙන්න විතරක් නෙමෙයි. තව එක්කෙනෙක් ඉන්නවා. ඉතින් අපි අද ආවේ මේ ගමන එක්කන් ආවේ නෑ. ඒ තමයි අපේ චූටි පුතා. එයත් එක්ක තමයි ඉතින් අපි මේ channel එකේ ඉස්සරහට අපි vlogs කරන්න ඉතින් ඉන්නේ. ඉතින් තාම යාට මාස 5යි. ඉතින් ඒ හින්දා අපි මේ ගමන යාව එක්කන් ආවේ නෑ. ඉතින් අපි මේ ගමන මේ පාරෙන් එන්නත් හේතුව අපි දවසින් මේ සිරිපාදේ කරුණාකරලා එන්න ඕනේ හින්දා අපි සඳකල තැන්නෙන් ආවේ. එතකොට එයාව අපි ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන් එක්කන් එන්න ඕනේ. ඉතින් ඒකට බාරයක් වෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවාද අපි මළුවට ගිහිල්ලා එයා වෙනුවෙන්. ඉතින් ඕගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් එයාව අපේ ඉස්සරහා වීඩියෝස් වලදී. නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ගමනේ දැනට ආපු ගමනේ අපේ අවසාන ස්ථානයේ කියන්නේ මේ ට්‍රේල් පොයින්ට් එක පටන් ගන්න තැන. මෙතන ඔයගලන්ට පේනවා මෙතන දළු මඩු වගේක් තියෙනවා. මේ ටිකේ මේ දළු මඩු ටිකෙන් මෙතනින් උඩ පැත්තට යන්න තියෙන්නේ. මෙතනින් මෙහෙම කොහොම ගියාම අතන අර පැත්තේ තමයි ට්‍රේල් පොයින්ට් එක පටන් ගන්න තැන තියෙන්නේ. ඉතින් අපි යන් ඕම ඉස්සරහට. ලස්සන තේවත්තක් නැද්ද? ඉතින් මෙතනින් එහාට සමනල රක්ෂිතේ. ඉතින් මේ තියෙන්නේ බෝඩ් එකක්. මේ බෝඩ් එකේ තියෙන්නේ සත්තුන් දඩයන් කිරීම තහනම්. ඒ කියන්නේ මේක සිරිපා රක්ෂිතේනේ. ඒතකොට රක්ෂිතේ ඉන්නවා ගොඩක් වන සත්තු. ඉතින් මේක ඒගොල්ලන්ගේ රාජධානිය. වෙනවා. ඉතින් අපි ආවා රක්ෂිතයට ඇතුල් වෙන්න තැනට. මෙතන ඔයගලන්ට පේනවා බෝඩ් එකක් ගහලා තියෙනවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. මෙතනින් එහාට පොලිතින් භාවිතය වන සතුන් දඩයන් කරන එක හැමදේම තහනම්. ආයතර ඔයගොල්ලෝ අරන් යන ප්ලාස්ටික් ටොපි කොළ හැම දෙයක්ම ආපහු තමන්ගේ බෑග් එකේ දාගෙන අරන් එන්න. ඒක ඇත්තටම සංචාරකෙක් විදියට පරිසරය ආරක්ෂා කරන කෙනෙක් විදියට ඒක ඇත්තටම ලොකු දෙයක්. අපි එක්කෙනෙක් හිතලා ඒ දේ කරොත් එහෙම අනිවාර්යෙන් මේ වගේ දේවල් ඉස්සරහට රැකෙයි. මොකද අපිටත් දැන් අපේ ඉන්න දරුවන්ටත් මේ දේවල් අනිවාර්යෙන් රැකෙන්න ඕනේ. ඉතින් ඔයගලන්ට පේනවා මේ මම පෙන්නන්නම්. මෙතන මේ ඇතුල් වෙන්න තැනත් දාලා තියෙනවා පොලිතින් ප්ලාස්ටික් බෝතල් කීපයක් දාලා තියෙනවා. මම හිතන්නේ සමහරක් විට මෙතනින් ඇතුලෙන් ආයෙ ගෙනියන්න බැරි නම් මෙතෙන් දාලා ගියත් දන්නේ නැහැ. ඉතින් එහෙම කරන්න එපා. මේක ජාතික උරුමයක්. ඉතින් මේක රැකගන්න එක අපේ වගකීමක්නේ. ඉතින් ඒ දේමල් කරන්න එපා. තමන් යන ගමන
ගෞරවයෙන් භක්තියෙන් ගිහිල්ලා එන්න පරිසරය ආදරය කරන ගම. ඉතින් අපි ඇතුළට යන්න හදන්නේ. අපි දැන් චාරිත්‍රයක් තියෙනවා කැලේට ඇතුල් වෙනකොට පොළත්තක් එල්ලලා කැලේට අධිපති දෙවියන්ගෙන් අවසර ගන්න ඕනේ. ඉතින් අපි ඒ චාරිත්‍රය කරලා අපි යනවා කැලේ ඇතුළට. අපි අපේ චාරිත්‍රය කරා පොළත්තක් එල්ලලා අපි අවසර ගත්තා. දැන් අපි සමන රක්ෂිතයා තුමුදන්නේ සුමන සමන් දෙවියන්ගේ පීඨේ තෙරුවන් සරණින් අපි යනවා අපේ ගෞතම ශ්‍රී සම්පූර්ණගේ සිරිපතුල පිහිටුවා වූ ඒ මාගු පිම්බීම කරා රාජමලේ සදකල තැන්න පාරේ. ඉතින් අපි ඉස්සරහදී හම්බෙමු. ඉතින් මේ අපි ලොකු ආනතියක් තියෙන මුල් ටික තමයි නැග්ගේ දැන්. චුට්ටක් නැවතුණා. චුට්ටක් මහන්සි මොකද කාලෙකින් අර මං කිව්වා වගේ කාලෙකින් හයික් එකක් කරන හින්දා. ඇත්තරම අපි දැන් හදන්නේ චොකලට් කෑල්ලක් කාලා බීම චුට්ටක් බොන්න. පොඩි රිෆ්‍රෙෂ්මන්ට් එකක්. ඉතින් අපි ළඟ තියෙනවා චොකලට් මොනවද තියෙන්නේ? රිස්බරි බබල්ස් සාධාරණ උග්‍රහය. එතකොට චොකලට් හොඳයි. ඇත්තටම හයිකින් යනකොට මේ චොකලට් කෑවම කියන්නේ බ්‍රීදිං වලට හොඳයි. සහ අමතර කැලරි ප්‍රමාණයක් හම්බ වෙනවා. සහ හොඳ ශක්තියක් වැය කරන්න පුළුවන්. එහෙනම් අපි යනවා චොකලට්. අපි චොකලට් කාපු තැන ඉඳන් සැලකිය යුතු දුරක් උඩහට කරුණා කළා. එකම නැක්මක් තමයි තිබ්බේ. දැන් තමයි පොඩියට තැනිතලාවක් අපිට හම්බුනේ. ඉතින් චුට්ටක් මහන්සි දැන් නම් තැනිතලාවක් තියෙන්නේ. ඒ කියන්නේ රක්ෂිතයට ඇතුල් වෙන තැන ඉඳලා සාමාන්‍ය කිලෝමීටරයක වගේ දුරක් යනකම් නැග්මක් තියෙනවා මේ පාරේ. ඒක ලොකු අමාරු දුෂ්කර නැග්මක් නෙමෙයි. හැබැයි අර අපි කාලෙකින් හයිකින් එකක් යන හින්දා චුට්ටක් මහන්සි. කොහොමද ගෑම? අදිෂ්ටයි. ඒ චොකලට් කෑල්ල පිටින් තමයි ඒ කන්ද නැගගත්තේ. මෙතනින් තනදී අපිට හම්බුනේත් මේ වගේ තැනක් නේ. ඔව්නේ. දැරණිය කියලා තිබ්බ. එකම වගේ තැන්. ඉතින් මෙතන මේ පොඩි ගල් තලාවක් තියෙනවා. ලස්සන ගල් තලාවක්. පොඩ්ඩක් නවාතැන් ගන්න. ඒ කියන්නේ ගිමන් නිවා ගන්න හොඳයි. අග්ගලාවක් කාලා කෝපි එකක් බොන්න මරු. ඉතින් අපි මෙහෙම ඉස්සරහට කරුණා කරනවා. අපි ප්ලෑන් කරන් ඉන්නේ සඳකල තැන්නට ගිහිල්ලා දවල්ට කන්න අපි හදනවා. අපි මොනවද හදන්නේ? එළවලු බතුයි සෝයා මීට් ලෙවල් එකකුයි. අපි හදනවා. ඒ කියන්නේ එළවලු බත් කියන්නේ ඒක ෆ්‍රයිඩ් රයිස් එකක්. හැබැයි අපි වෙජිටේරියන්. මොකද සිරිපාදේ අඩවියේ ඉන්නේ. ඉතින් අපි මස් මාළු කිසිම පිළිදයක් අපි හදන්නේ නැහැ. අපි හදනවා එළවලු දාලා
ෆ්‍රයිඩ් රයිස් එකක් ඒ වගේම වෙජිටේරියන් සෝයා මීට් ඩෙවල් එකක්. ඉතින් රස කෑමක් හදන්න දන්නේ. ඉතින් බලමු සඳකල තැන්නට ගිහිල්ලා තමයි අපි ඒක කරන්නේ. යමු අපිත් එක්ක. රස කෑමක් කන්න පුළුවන්. සඳකල තැන්න මාර්ගය ඇත්තටම ලොකු අපහසුයක් තියෙන මාර්ගයක් නෙමෙයි. අනිත් මම ඇත්තටම අනිත් මාර්ග වලින් හැම එකකින්ම වගේ කරුණා කරලා තියෙනවා. මම තාම ගිහිල්ලා නැත්තේ දෙහනකන්ද මුක්කුවත්ත පාරෙන් විතරයි. අපි මේ පාර ප්ලෑන් කරන් හිටියේ දෙහනකන්ද මුක්කුවත්තෙන් යන්න. ඒත් බබාගේ එතන බබා අසනීපුණා කලින් සතියේ ඒකත් එක්ක අපි අපේ ප්ලෑන් එක චුට්ටක් වෙනස් කරා. සඳකල තැන්නෙන් එන්න මොකද බබාත් අසනීපෙ හින්දා අපි දවසින් ගිහින් එන්න තමයි ප්ලෑන් කරේ. අපි කලින් ප්ලෑන් කරන් හිටියේ දෙහනකන්දෙන් ගිහිල්ලා පැරඩයිස් එල්ලන් කැම්ප් කරලා පහුදා දවසේ يعني දවස් දෙකක වන්දනා ගමනක් තමයි ප්ලෑන් කරන් හිටියේ. ඉතින් ඒක අර හේතුව හින්දා මග නවතෙන්න වුණා. ඉතින් අර මං කිව්වා වගේ සඳකල තැන්න මාර්ගය ලොකු අමාරුවක් නෑ. එතකොට අර මං අපි කියන වගේ පාරවල් කීපයක් තියෙනවානේ සිරිපාදේ කරුණා කරන්න. ඉතින් ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. රත්නපුර පලාබද්දල කුරුවිට රත්න මාර්ගය සහ හැටන් අල්ලත්තනි මාර්ගය. එතකොට තව තියෙනවා අප්‍රකට මාර්ග. ඒවා ඇත්තටම දැන් අප්‍රකට නැහැ. කාලයක් ඒවා අප්‍රකටව තිබිලා තියෙන කියන්නේ මේ සඳකල තැන්න මාර්ගයත් ඇතුළත්. තව තියෙනවා දෙහනකන්ද මුක්කුවත්ත පාර. එතකොට දැරණියකල උඩමාලිපොඩ පාර. එතකොට දැන් නම් ගොඩක් අය ඒකෙන් මේ මාර්ග භාවිතා කරලා සිරිපාදේ කරුණා කරනවා. ඉතින් ඒවා දැන් අප්‍රකට මාර්ග නෙමෙයි. ඉතින් සඳකල තැන්නිනුත් ගොඩක් කට්ටිය කරුණා කරනවා. එතකොට දුෂ්කරම මාර්ගයක් වෙන දෙහනකන්ද මුක්කුවත්ත පාර. එතකොට ඒක ගිරි දුර්ග වන දුර්ග මැද්දෙන් ගොඩ දුරක් යන්න ඕනේ සිරිපා මළුව දක්වා. එතකොට දැරණියකලුඩ මාලිපොඩ මාර්ගයක් දුෂ්කරයි. අපි කලින් අවුරුදු දැරණියකලුඩ මාලිපොඩෙන් ගියා අපි දෙන්න. ඒකෙන් අපිට vlog එකක් කරේ නෑ. ඉතින් ඇත්තටම අපි අදට දුක් වෙනවා මේ දැරණියකලුඩ මාලිපොඩ මාර්ගයෙන් vlog එකක් කරපු නැති එක ගැන. ඉතින් මේ අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුද්දේ හෝ බබා හම්බෙන්න කලින් ඒ කියන්නේ අපේ චූටි එක්කෙනා හම්බෙන්න කලින් බබා හම්බෙන්න කලින් තමයි අපි දැරණියකලුඩ මාලිපොඩෙන් අපි දෙන්න විතරක් ගියේ. ඒතකොට අපි ඒ අවුරුද්දේ හිතාගත්තා අපි කොහොම හරි අපේ බබෙක් ඉන්නකොට අපිට බබාව කොහොම හරි සිරිපාදේ කරුණා කරනවා කියලා. ඉතින් මේ ඉතින් ඔහොමයි. අපි ඇත්තට මේ මගේ 21 වෙනි කරුණාව. ඔයාගේ 3නේ. මෙයාගේ 3 වෙනි කරුණාව. මගේ 21 වෙනි සිරිපා කරුණාව. ඉතින් මම ජීවිතේ යන්න ආසම කරන තැනක්. මගේ හිතින්ම අදහගෙන යන තැනක්. ඉතින් කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක්. ඉතින් ඒ හැඟීමත් එක්ක සිරිපාදේ කරුණා කරනකොට ඇත්තටම මහන්සියක් නැහැ. මේ ඒක මං හරි විදින්න ආස අත්දැකීමක්. හැම අවුරුද්දකම මම ඇත්තටම හිතාගෙන ඉන්නේ මම ජීවත් වෙනා ඉන්න තාක්කල් මට යන්න පුළුවන් තාක්කල් හැම අවුරුද්දකම අපි සිරිපා කරුණා කරන්න ඕනේ. දැන් මගේ පුතාටත් යන්න පුළුවන් වුණාට පස්සේ මං එයාටත් එයාවත් හැම අවුරුද්දම මට පුළුවන් විදියට එක්කන් යනවා. එයා ලොකු වෙලා එයා මේ වගේම vlog එකක් කරයිනේ. කවදාද දවසක අපි කරපු vlog එයා ලොකු වෙලා බලයි. දැන් කනිතලා මාර්ගය ටිකක් අපෝ බෑවුමක් තියෙන. දැන් බෑවුම් ටිකක් තියෙනවා. දැන් කඳු නෙමෙයි දැන් බෑවුම් ටිකක් තියෙනවා. පල්ලහැට වගේ බහින්න. මම හිතන්නේ මේ නිම්නයක් ටිකේ පල්ලහැට බහින්න. අපි එන තව ටිකක් ඉස්සරහට ගිහලා හම්බෙමු අය. අපිට හම්බුණා මේ පොඩි වතුර පාරක්. මට මතක විදියට මම කලින් ඇවිල්ලා තියෙන විදිය මතක විදියට මේක තමයි අපිට සඳකල තැන්නට කලින් හම්බෙන අන්තිම වතුර පාර. ඉතින් ඒකෙන් මේ අපි බැලුවේ මෙතනින් වතුර ටිකක් පුරව ගන්න බෝතල් දෙකට. මොකද අපි සඳකල තැන්න ගිහලා අපි කෑම එක හදන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි මෙන්න මේ වතුර පාරෙන් චූටි වතුර පාරෙන් අපි වතුර ටිකක් පුරව ගන්න යන්නේ අපේ බෝතල් වලට. බලන් ඉන්න ඉස්සන. මෙතන පොඩි
කැලයක් වගේ තැනකින් ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් චූටි ලස්සනයි එතන. පොඩි වුණාට එතන ලස්සනයි. මම හිතන්නේ නාන්නත් පුළුවන්. ඇත්තටම ඇඟ හොදනව නානවා නම් නාන්න පුළුවන්. මේදී මේක තමයි පිරිසිදු වතුර. සිරිපාරක් පිටින් එන පිරිසිදු වතුර. කූල් කියන්නේ කෙලින්ම ෆ්‍රිජ් එකේ තිබ්බා වගේ තමයි වතුර ටික. ඒ තරම් කූල් සහ ෆ්‍රෙෂ්. එක බෝතලයක් පුරවගෙන තියෙන්නේ. අනිත් බෝතලේ ඒකත් පුරව ගන්නවා. අපි ගෙදරින් මේ වතුර ටික අරන් ආවා. අපි මේකත් මේකටම දාලා ඒකටත් වතුර ටිකක් පුරව ගත්තා. අපි දැන් මේකෙන් මූණකට චුට්ටක් හොදගෙන අපි යනවා ඉස්සරහට හම්බෙන අපේ සුන්දර සඳකඩ දැන්න හොයන්න. අපි අන්තිමට වීඩියෝ එක ගත්ත තැන ඉඳන් සැලකිලි දුරක් ආවා. තනිතරම තමයි ගොඩක් හම්බුනේ. බෑවුම් හඳු හම්බුණා ටිකක් අඩුයි. ඉතින් අපි දැන් අන්තිමට ඇවිල්ලා ඉන්නවා අපි ආසම කරපු තැන. බලන්නකෝ කොහෙද කියලා. ඉන්නේ යාළුවෝ ඉන්නේ සඳකල තැන්නට. අනේ අර ඈතින් පේනවා මට සිරිපා මලුව. දැන් අපි ඉන්නේ සඳකල තැන්නේ. ඇත්තටම ලස්සනයි. අද කියන්නේ මීදුම අඩු වෙලා මළුවේ මාර ලස්සනට පේනවා. ඇත්තටම ගොඩක් ලස්සනට පේනවා. සමහරක් දවසවලට view එක පේන්නේ නැහැ. මොකද මේ මීදුම තියෙන හින්දා. අද මීදුම නැතුව ලස්සනට පේනවා. අපි මේ ඉන්නේ සුන්දර සඳකල තැන්නේ. මගේ මේ පැත්තෙන් පේනවා අපේ ගෞතම බුදුන් වහන්සේගේ සිරිපතුල පිහිටුවා වූ ඒ පින්බිම උඩමළුව. ඉතින් අපි තැනක් හොයාගත්තා. අපිට මේ ලිපක් හදාගෙන අපිට අපේ රස කෑම එක හදාගන්න. දැන් වෙලාව දවල් 12යි හරියටම. ඉතින් අවුවයි ටිකක් අද චුට්ටක් බලාකුළු ගතිය නැහැ. උදේ තිබ්බත් දැන් නම් එතන බලාකුළු නැහැ. බලාකුළු නැහැ. හොඳ view එකක් තියෙනවා. මළුව පේනවා. ඉතින් මේ අපි චුට්ටක් හේවන තැනක් හොයාගත්තා. ලිපක් හදාගන්න. ඉතින් මේ තියෙන්නේ එතන. අපි යනවා දැන්. මෙන්න මෙතන. ඒ බෑග් කියලා අපි මේ සුන්දර ගහ යට අපි හදාගන්නවා අපේ තවල් ආහාරය. ඉතින් බලන් ඉන්න. රස කෑමයක් හදමු.
අපි දැන් මේ ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. රයිස් එක හදන්න ඕන කරන ඒවා ඩෙවල් එක හදන්න ඕන කරන ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. දැන් අපි යන්නේ අපේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න. ඊට පස්සේ අපි සෝයා මීට් ඩෙවල් එක හදනවා. බලන් ඉන්න. ඉතින් අපි ගෑස් එක පත්තු කර ගන්නවා ස්ටව් එක. මේක රත් වෙගෙන යනකොට අපි දානවා පොල් තෙල්. ඒ කපාගත්තු සුදු ලුණු ටිකක් ඒක fry වෙගෙන යනකොට මේකට දාගන්නවා ලුණු දානකොට හොඳ සුවඳක් එනවා. මේකට ටික කෑල්ලෙන් අල්ලගෙන ඉන්දරේ ටිකක් වෙලී සුවඳක් යන වෙලාවේ දාගන්නවා කෑලි මිරිස් ටිකක්. කැරට් ටික මේකේ ඊට අපි මේකට දාගන්නවා සෝයා සෝස්. අපි මේකට දාගන්නවා තක්කාලි සෝස්. තක්කාලි සෝස් නෙවෙයි චිලි සෝස්. දැන් මේ වෙලාවේදී දානවා අපේ බත් ටික. අපි ඒකට කරන කලින් මේක පොඩ්ඩක් කලවම් කරන්න ඉන්න ඕනේ. මේක හොඳ අර කඩේ ෆ්‍රයිඩ් රයිස් එකක ඇත්තටම පාට තියෙනවා. මේක මේ අපි සඳකලා ගන්නේ රෙස්ටෝරන්ට් එක. ඒවන්ට ආවොත් රයිස් ටිකක් කාලා යන්න පුළුවන්. අපිට තව දෙයක් අමතක වුණා. මේකට ඕනම දේ ලුණු දැම්මේ නැහැ. හොඳ රසක් තියෙනවා. මේ කාලම තමයි ඉතින් බලන්න වෙන්නේ. රෙස්ටෝරන්ට් එකේ ෆ්‍රයිඩ් රයිස් එක. බලන්න පාට එහෙම හොඳ පාටක් තියෙනවා. ඔය බත් එකේ වැඩ ඉවරයි. අපි දැන් මේකට දාගන්නවා අපේ ලුණු කොළ ටික. ඒ වලට පේනවාම අපි මේක බිත්තරවත් මුකුත්ම නැතුව හැදුවේ. ඒ වුණාට ඇත්තටම රස පාටක් තියෙන ඇත්තටම රසයි. මේක වෙජි වුණාට මේ මාරම රසක් තියෙනවා. අපි දැන් බත් එක හදලා ඉවරයි. ඉතින් මම මේ ලුණු බැලුවා. ඇත්තටම ටේස්ට් එක මාරයි. මාරම රසයි. මාරම රස ලෙවල් එකක් මම හදපු හොඳම ලෙවල් එකද මන්ද. මාරම රසට ඇවිල්ලා තිනවා. ඔයගොල්ලන් පිළිමෙන් පේනවා ඇද්ද? ඉතින් මාරම රසයි. මම ටක් කාලා බලුවා. ඉතින් දැන් අපි උයලා ඉවරයි. දැන් තියෙන්නේ කන්න. ලස්සන සඳ කරලා තැන දිහා බලාගෙන කන්න. ඉතින් අපි කමු. අපි දැන් අපේ මේ කෑම හදන් ඉවරයි. දැන් යන්නේ කන්න. මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපේ කෑම දෙක. අපිට තියෙනවා බීම් එකක් අපි හදාගත්තා. සංක්වික් එකක් ගෙනල්ලා. ඉතින් අපිට තියෙනවා කෑමෙන් පස්සේ සංක්වික් මික්ස් ෆෘට් බීම් එකක්. ඉතින් අපි යමු ලස්සන සඳකලා තැන දිහා බලාගෙන රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න. අපි මේ උයලා ටිකක් කෑම ටිකක් දාගත්ත අපිට ඕන වෙයි කියලා. ඊට පස්සේ මෙතන ටැමිල් පොඩි මල්ලිලා ටිකක් ආවා. ඒගොල්ලෝ මේ මෙතන ඉඳලා අපෙන් ඇහුවා කන්න තියනවද ඊයේ මොනවාරි කියලා.
හිටියා. අපි කිව්වා අපි ළඟ තියෙනවා මල්ලි. අපි දුන්නා අපි උයපු ඉතුරු කෑම ටික. ඒගොල්ලෝ දැන් අතන කනවා. මේ පව් කොල්ලෝ ටික. අපි ළඟ වතුරත් ඉල්ලගෙන බිව්වා. ඉතින් මේ සතුටුයි මේ වගේ වෙලාවක ඇවිල්ලා එහෙම පිනක් කරගන්න ලැබිච්ච එක ගැන. ඉතින් දැන් ඔක්කොම වැටි ඉවරයි. අපි අලුතෙන් ඇඳුම් මාරු කරගත්තා. මොකද සුදන මළුවට යන්න ඕනේ ඉඳ මෙරින්දා මළුවට පොඩි දුරක් තියෙන්නේ. ඉතින් අපි දැන් සඳකල තැන්නෙන් යන්න හදන්නේ. අපි අපේ ඉඳපු තැන එක පොලිතින් කොලයක් වත් නැති නස් කරා. ඔක්කොම පොලිතින් කොල ටික අපි බෑග් එකට දාගත්තා. දැන් ඉතින් අපි මේ සුන්දර සඳකල තැන්නට සමු දෙන්න හදන්නේ. සමු දීලා අපි යනවා අපේ ගමනාන්තයේ වෙච්ච සිරිපතුල වැඳ පුදා ගන්න. ඉතින් අපි දැන් මෙතනින් පිටත් වෙනවා. තව මං හිතන්නේ හැටන් පාටට හම්බ වෙන තැනට මම හිතන්නේ තව කිලෝමීටරයක් වගේ දුරක්, කිලෝමීටර් එකකමාරක් වගේ දුරක් තියෙනවා. තව උපරිම පැය භාගයක වගේ දුරක්. ඉතින් අපි හැටන් පාරට සෙට් වෙන තැනදී හම්බෙමු. ඉතින් මේ සඳකල දැන්නේ ඉඳන් ආයපෝ කැලේට ඇතුල් වෙන තැනට පාර වැටලා තින්නේ මේ විදියට. ලස්සන නිකන් පාක් එකක view එකක් තියෙන්නේ. ඇත්තටම ලස්සනයි. දැන් අපි ආයේ සඳකල දැන්නට සමු දීලා කැලේට ඇතුල් වුණා. අපි දැන් මේ සඳකල දැන්න පාරේ ඉඳලා හැටනල්ලත්තනි පාරට සම්බන්ධයෙන් දැන්ට ඇවිල්ලා ඉන්නේ. ඉදිකඩු පාණ්ඩි යුට්ට කුඩින් තමයි මේ පාර සම්බන්ධ වෙන්නේ හැටන් ප්‍රධාන පාරට. මෙතනින් තමයි එන්න තියෙන්නේ මේ පාරේ. මෙතන අපි ආවේ. දැන් අපි මළුවට කරුණා කරන මෙතනින් සම්බන්ධ පිටින් තිරුවන් සරණින් මළුවට කරුණා කරන. අපි දැන් මේ ටික දුරක් උඩහට කරුණා කළා. දැන් ඉන්නේ ආස්තව ප්‍රදේශයේ. මෙතනට හරි ලස්සනට view එක පේනවා. ජපන් සාම චෛත්‍ය හැටනල්ලත්තනි පාරේ. ඒ වගේම මෞසා කැලේ ජලාශය අපි ආපු පැත්තේ සඳකල දැන්න පැත්තේ. ඒ පැත්තේ view එක. ඉතින් හරි ලස්සනට පේනවා view එක. ඉතින් මාරම සීත කූල් මෙතන ඉන්නකොට හුලම් පාරක අතන අපි එකේ පොඩි රෙස්ට් එකක් ගත්තා වාඩි වෙලා. අද සුට්ටක් සෙනග වැඩි. අද මොකද අපි මේ වීකෙන්ඩ් එකේ ආවේ. අද සෙන්සුරාදා හින්දා චුට්ටක් සෙනග ඉන්නවා. මළුව උඩ චුට්ටක් වහලා කියලා කිව්වා. අපිට පල්ලෙහාට කරුණා කරන අය කිව්වා මළුව වහලා කියලා තේවාවට. ඉතින් අපිට කොහොමද පැයක් විතර බලන් ඉන්න වෙනවා මළුව අපව වරිනක. ඉතින් අපි මළුව දක්වා කරුණා කළා ආය හම්බෙමු. අපි ඇහැල කනුව පව් කළා කරුණා කරන ගමන් ඉන්නේ. මේ අන්තිම ටික තමයි දැන් මළුව පේන දුර අපිට. අවසාන ටික අපි මළුව දක්වා තියෙන ගමනේ. එන්න. ඉතින් මම චුට්ටක් මහන්සි කිව්වා. ඉතින් හිමින් ආවේ. මොකද අපිට සඳකල දැන්නේ අන්තිම ටිකේ එනකොට වතුර තිබුණේ නැහැ. ඉතින් අපි ආපහු පල්ලෙහාට බෑලා හැටන් පාරට ඇවිල්ලා චුට්ටක් පල්ලෙහාට බෑලා තමයි වතුර බෝතලයක් ගත්තේ. මේ වතුර තිබුණ ඉතින් හරි අමාරුවෙන් ආවේ. ඉතින් අපි කරුණා කරමු උඩට මළුවට. කරුණාවයි.
hi guys. අපි මේ සිරිපතුල කරුණා කරගත්තා. අපි අර කෙම්මුරු පූජාවක් තියෙන සෙන්සුරාදා හවස. ඉතින් අපිට කෙම්මුරු පූජාවට සහභාගී වෙන්න හම්බුණා. ඉතින් ඒක ඇත්තටම ලොකු දෙයක්. මේ ලොකු chance එකක් ජීවිතේ. කෙම්මුරු පූජාවට සහභාගී වෙන්න හම්බෙනවා කියන්නේ ශ්‍රීපද මළුවේ තියෙන. ඉතින් මේ අපි දැන් පහළට කරුණා කරන්න දැන් අපි ආපු පාරේම අපි බයිසිකලේ තියෙන තැනට යන්න ඕනේ. ඉතින් මේ අපි දැන් පහළට කරුණා කරන්න යන්නේ. ඉතින් අපි අපේ vlog එක මෙතනින් ඉවර කරන්න යන්නේ. ඉතින් මතක් කරනවා අපේ Beloved Travelers channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඉස්සරහට ලස්සන vlogs ටිකක් අරන් එනවා. අපේ චූටි පුතත් එක්ක. ඉතින් එකතුලා ඉන්න අපිත් එක්ක අපේ channel එක subscribe කරන්න. notification on කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. like එකක් දාන්න, වීඩියෝ එකට comment එකක් දාන්න. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු. ඉල්ලෙන්න. ජය වේවා.